ඇමතුමා පාස්කු ප්‍රහාරය ගැන ප්‍රශ්න කරපු නිසා දැන් මේක විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධ ප්‍රශ්න කිරීමක්ම නෙමෙයි. නමුත් අපි දැක්කා පළමු ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ SIS එක සහ හිටපු උසස් පොලිස් නිලධාරීන් ආරක්ෂක නිලධාරීන් පවා කියලා තිබුණා ඒ පුපුරණ ද්‍රව්‍ය කාතන්කුඩියට සහ කල්මුනේ සයින්ද මරුදු මේ ප්‍රදේශවලට රැගෙන ගිය ලොරි රථ රියදුරා ඔවුන්ගේ ඉන්ෆෝමර් කෙනෙක් විදිහට එදා සිට අද දක්වාම භාවිතා කළා කියන කාරණේ. නමුත් දැන් මේ විමර්ශන තීව්‍ර වීමත් එක්ක දැන් ඔහු නැවත කතා කරනවා. දැන් ඔහු කියනවා මට රිවෝඩ්ස්වත් මට වෙන යම් අගය කිරීමක්වත් මම අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ උණුසුමත් එක්ක මගේ ජීවිත අවදානම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද මෑත කාලිනව ඔහු චෝදනාවක් විදිහට එල්ල කරනවා වින්දිතින් ආරක්ෂා කිරීම සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම යටතේ පවා දැන් ඔහු පිළිබඳව අවධානයක් ආරක්ෂක අංශවල නැහැ කියලා. මාසයකට සැරයක් දෙකකට සැරයක් වගේ ඇවිල්ලා ඉඳලා හිටලා කතා බහ කරන විතරයි. නිසා ඔහුට සාමාන්‍ය මිනිසෙක් විදිහට සමාජ ජීවත් වෙද්දී යම් තර්ජනයක් තියනවා කියලා ඔහු විශ්වාස කරනවා කියලා. මේ වගේ විමර්ශනයක් තීව්‍ර මට්ටමකින් යන වෙලාවක එවැනි සාක්ෂිකරුවෙක් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් තියෙන වගකීම කොහොමද ඔබ දකින්නේ? සාක්ෂිකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂක අංශ නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බව මට කියන්නට පුළුවන්. නමුත් ඔබ ඉදිරිපත් කරන කරුණු පිළිබඳව තවත් අංශවල අවධානය යොමු කරන එක තමයි කරන්න තියෙන්නේ.